පාටකුරුල්ලෝ අවසාන දවස ලං වෙලා තියෙන්නේ. ඔයා පසුගිය කොටස අවධානයෙන් බැලුවනම් මෙතනදී අමුතුම දෙයක් වෙනවා. ඒ ගැන දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න. ඔයාලට මතක ඇති මංජිත ඔෆිස් එකේ ඉන්න වෙලාවේ දොස්තර ඇවිත් මංජිතට කතා කරනවා. මේ වෙලාවේ මංජිතයි ඩොක්ටර්යි කතා කර ඉන්නකොට මෙතනට උදාර එනවා. මේ වෙලාවේ මංජිත කටට එන බොරු කියලා ෂේප් වුණා. ඒත් මංජිත මෙතනින් යද්දී උදාර මංජිත දිහා අමුතු හිනාවක් දාලා බැලුවේ විහිළුවට වගේ. මෙතනදී උදාර මංජිතගේ බොරු වලට රැවටුනේ නැහැ. උදාරට ඕන වෙලා තිබුණේ මංජිතගේ බොරුව අතටම අල්ලගන්න. උදාර කියන්නේ ෆොන්සේකාගේ විශ්වාසවන්තම සේවකයා. ෆොන්සේකා උදාරට කියලා තිබුණේ කෙවින් මංජිත එක්ක එකතු වෙලා නටන සෙල්ලම ගැන හොයන්න කියලා. මීට කලින් අවස්ථාවක ෆොන්සේකා මංජිතගෙන් කෙවින් එක්ක නටන සෙල්ලම ගැන ඇහුවත් මංජිත රටේ නැති බොරු කියලා බේරුණා. ෆොන්සේකා කියන්නේ මෝඩයෙක් නෙවෙයි. ඉතින් දැන් උදාර ගිහින් ෆොන්සේකට විස්තරේ කියනවා. මෙතනින් පස්සේ තමයි කෙවින්ගේ සෙල්ලම් ඉවර වෙන්නේ. ඒ වගේම කෙවින් හිතන තරම් ලේසියෙන් භාවනාවෙන් ගැලවෙන්න බෑ. කෙවින් මේ නටන සෙල්ලම නිසා කෙවින් එන්නෙන්නම හිර වෙනවා. ඒ වගේම ජයනාට්ට උනත් කෙවින් මේ නටන සෙල්ලම ගැන සැකයක් ඇවිල්ලා තියෙන්නේ. කෙවින්ගේ මේ සෙල්ලම ජයනාත් අතටම අල්ල ගන්නවා. ඉතින් කෙවින්ට හැමදාමත් මේ බොරුව ගෙනියන්න බෑ. පාටකුරුල්ලෝ අවසාන කොටස ඔයාලට ළඟදින්ම බලා ගන්න පුළුවන්. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.